ආයිබෝන් වාසනාවන්. ඉතින් ගියවර ලෝක කුසලානයේදී අපි ඔබ ෆෑන් ටොක්ස් වලින් හමු වුණා වගේම මෙවර 20 කුසලානයේදී අපි වෙන්න බලාපොරොත්තු වෙන තමයි අපි ඔබේ ආලින්දයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒක ක්‍රීඩාශීලී සැන්දාවක මම කියන්න කැමතියි ඇත්තටම අපි ශ්‍රී ලංකාව සහභාගී වෙන සෑම තරගයකදීමත් ඒ වගේම අවසාන වටේ පැවැත්වෙන සියලුම තරගවලදීත් ඔබව හම් වෙන්න අපි එනවා ඔබේ ආලින්දයට. ඉතින් අද තරගය අදින් ආරම්භ වෙනවා ලෝක කුසලානය. ඉතින් අද තරගය තමයි ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර. ඇත්තටම කියනවා නම් අද තරගය විතරක් අපිට අමාරු වෙන එකක් නෑ. මොකද ඊළඟ තරගයේ දකුණු අප්‍රිකාවත් එක්ක තියෙන තරගය තමයි අපි පොඩි අවධානයකින් මේ ඒක වැරදි. එහෙම කියන එක වැරදි. එහෙම කියන එක වැරදි කියන්නේ සිම්බාබ්වේ කණ්ඩායම කියලා එහෙම සුළු කොට එහෙම තකන එක වැරදි. කියන්නේ හැම තරගයක්ම වදගත් තරගයක් වටිනා තරගයක්. අනිත් එක තමයි දැන් සිම්බාබ්වේ කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. අපි ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ ඊටම දක්ෂයි ඉන්න පුළුවන්. දැන් අපි දන්න අය ඉන්නවා බ්‍රෙන්ඩන් ටේලර්, එතකොට මටන් බුරා ඒගොල්ලෝ ඉන්නවා. කවුද? බ්‍රෙන්ඩන් ටේලර් මටන් බුරා කියලා ඉතින් මටන් බුරා? ඔය එල්ටන් මටන් බුරා. එල්ටන් චිගම්බුරා. චිගම්බුරා. චිකන් එකෙන් තමයි මම මතක තියාගන්නේ. ඒක චිකන් එකයි මටන් එකයි වැටෙනවා. ඒක පොඩ්ඩක් ඒකයි. කියන්නේ දැන් ඒ වගේ අලුත් ක්‍රීඩකයෝ ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් තියෙනවා. පරණායක විදියට හිතන්න නරකයි. ඒකයි මම කියන්නේ. ඔව් ඉතින් කෙසේ වෙතත් අපි බලන්න ඕන දැන් මේ 20 කුසලානෙටත් අපි ගියවර ලෝක කුසලානයේදී වගේම මේ 20 කුසලානෙටත් අපි හොඳට සූදානම් වෙන්න ඕන. ඔය ඇත්තටම සූදානම් වෙනවා කියනකොට මේ අපේ අයියා බඳපු අක්කයි දෙන්න හොඳටම සූදානම් වුණා. ටීවී එකක් ගෙනා ලොකු ස්ටෑන්ඩ් එකක් ගෙනාවා. එතකොට ඔය ටීවී එක තියන්න ස්ටෑන්ඩ් එකක් ගෙනාවා. හාන්සිපුඩු දෙකක් ගෙනාවා. හාන්සිපුඩු දෙක? ඒ කකුල් උඩ තියන්න මැච් එක බලන්න හාන්සිපුඩු දෙකක් ගෙනාවා. මං එතන බිම ඉඳගන්නේ බිම හොඳයි එතන. මේ පොල් තෙල් ගෙනාවා, කෑලි මිරිස් ගෙනාවා, අල ගෙනාවා, බීලුණු ගෙනාවා, කෙහෙල් මුහයක් ගෙනාවා, හොඳ පිහියක් ගෙනාවා කැපෙන ඊට. මොකටද ඒව මොකටද? ඒ කට්ලට් හදන්න. ආයේ දාන්නේ? නෑ මැච් එක බලනකොට ඉතින් කට්ලට් හදලා සෝස් වල දාලා කන්න සෝස් බෝතලේ ලොකු කෑන් එකක් ගෙනාවා. එහෙම තමයි ලෑස්ති වුණා මැච් එකට හොඳට. ඒ ඔක්කොම ගෙනාවත් ඔයගලන්ගේ අයියා එක දෙයක් ගෙනල්ලා නැහැ කියලා මට කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සිම්බාබ්වේ තරගෙ දින්නම් පත්තු කරන රතිඤ්ඤ ප්‍රොජෙක්ට් එක කියලා. ඒක තමයි මම දැන් අයියගෙන් ඇහුවා ඇත්තටම අයියා රතිඤ්ඤ ටිකක්වත් ගෙනාව නම් හොඳයි නේද කියලා. අයියා ඒත් කිව්වා ඕනේ නැහැ මල්ලි අක්කගේ අම්මා එනවනේ අද හවසට අපේ ගෙදරට. එයා ඉන්නකොට රතිඤ්ඤ ඕන වෙන්නේ නැහැ නේ කියලා කිව්වා ඉතින්. ඔය කියනකොට අපේ ගෙදරත් එහෙමයි. අපේ අයියා ක්‍රිකට් කියන්නේ අයියාට ක්‍රිකට් තියනවා කණ්ඩ ඕනෙත් නැහැ. එහෙමද? ටිකක් මෙහෙ අක්කවගේ වෙනස් අපේ අයියා බැලලා ඉන්න අක්කා. එයා ඇත්තට ක්‍රිකට් වලට කැමති නැද මේ ඔය ක්‍රිකට් ගැන කතා කරන අද උදේ මම අහගෙන කියනවා මේ අයියා කියන මේ මැච් එක දැන් අවසොම ගාලා දැන් කී ඉන්නවා. ඉන්නකොට අක්කා බයිනවාට කිසි දෙයක් මතක නැහැ. ළමයාගේ වැඩක් කො ඒක මොකක්වත් මතක නැහැ. මේ මැච් නම් මතකයි ක්‍රිකට් නම් මතකයි කියලා. ඒක මොකද මට මතක නැත්තේ කියලා දැන් අයියා කියනවා. මතක නම් කියන්න බෑ අපි දෙන්න බෑ. අපි බැලපු දවසවත් ආර මතකද? කියලා අක්කා මං ආගෙන අයියා කියනවා ඔව් මොකද මතක නැද්ද නුවන්සොයිසා මේ හැට්‍රික් එකක් ගත්ත දවසේනේ අපි බැන්දේ කියලා කිව්වා. ඇත්තට ඕගොල්ලෝ මේ කතා කරන්නේ ගෙදර පවුල් වල ප්‍රශ්න ඒව නෙමෙයි මම කියන්නේ දැන් ඇත්තට අපි ක්‍රිකට් ගැන කතා කරමු නැවතත් මම මේ අවස්ථාවේදී විශේෂයෙන් යමක් කියන්න ඕනේ මම හිතන එක කියන එක මගේ යුතුයකම කියලා. අපි පුළුවන් තරම් අපි බලන්න ඕන පන්දු යැවීමේදී පවර් කට් එක වෙලාවට රසිද් මාලින්ගෝ යොදා ගන්න. පවර් කට් එකක් කියනවද? නෑ පවර් ප්ලේ එක වෙලාවට පවර් කට් එක පවර් ගිඩිගේ පවර් කට් එක කිව්වින්ද මම නිතරම කියුනේ මේ පවර් ප්ලේ එකට පුළුවන් තරම් අපි බලන්න ඕනේ රසිද් මාලින්ගෝ යොදව ගන්න. මොකද ඒකෙන් අපිට පුළුවන් ලකුණු ටිකක් අඩු කරගන්න. ඔය කියන්නේ මේ ස්ට්‍රැටජි එකක් කියන්නේ. ඔව් අන්න ඒක හරි. දැන් අපි ඒ ගැන කතා කරන්න ඕනේ විශේෂයෙන් දැන් 20 ක්‍රිකට් වලට අලුතෙන් ආපු ගාන ස්ට්‍රැටජික් ටයිම් අවුට් කියන එක. ඒ දැන් මේක කොහොමද ස්ට්‍රැටජික් ටයිම් අවුට් කියන එක? ඔය ක්‍රමයක් අපේ තමයි ගෙනාවේ අපේ කණ්ඩායම. ඒ කියන්නේ ස්ට්‍රැටජි ටයිම් අවුට් එක පාවිච්චි කරේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා. ඔව් අපේ කණ්ඩායම. අපේ පහළවල බෆලෝස්ලා අපේ ටීම් එක. හොයද? පහළවල බෆලෝස්ලා තමයි ඔය කිව්ව එක පාවිච්චි කළේ මුලින්ම. දැන් ඒතකොට මේ කජුවත් නැද්ද දැන්? කජුවත් නෑ මට ඉන්න බෑ මගේ ලයිෆ් ස්ටයිල් එකට එතන සෙට් වෙන්නේ නෑ. මං ඊට ඒගොල්ලන්ගෙන් අයින් වුණා. මට ඒගොල්ලෝ ක්‍රිකට් හරියන්නේ නැහැ. බොරු මොකක්ද දන්නවද උනේ? මේගොල්ලන්ගේ අක්කයි කජුවත් පොල් සමාල්ලාගේ අක්කලා සීට්ටුවක් දාලා. හරිද ක්‍රිකට් කතාවක් නෙවෙයි මේක. සීට්ටුවක් දාලා අක්කලා අල්ලි දීලා නැහැ මග ඇරලා දැන් ඒගොල්ලෝ ඒ අක්කලා කරලා රාසු ගෑනු කට්ටිය රණ්ඩු වෙලා. ඒකින්ද මෙයාටත් ඒ යන්න බෑ. එහෙමද? ඒකනේ ඇත්ත කතා ඇත්තනේ ඉතින් බොරුවට කියන්නේ.
හරි දැන් කියන්න ඔයගොල්ලන්ගේ හරි ලොකු මේක මොකද්ද පාලවැල බබලු. ඔව්. හරි නම ඒක පාලවැල බබලු. ඇයි ඔයගොල්ලන්ගෙත් එහෙමනේ? ඉතින් අපි පස් කෑල්ලනේ අපි. ඉතින් පස්කෑල යුනයිටඩ් මේගොල්ලන්ගේ නම. ඉතින් මොකද්ද? පස්කෑල යුනයිටඩ්. අපි කතා කරමු. ඔව් දැන් ඇත්තටම ඔයගොල්ලෝ කියපු ඒ තාක්ෂණය අපි තමයි මේක භාවිතා කළේ. මොකද්ද අපි කියපු එක? ඔය දැන් ඔය දෙන්නම කිව්වේ ඒක. මොකද්ද? නෑ දැන් ඇත්තටම අපි නෑ බඩෝනේ මොකද්ද අපි කිව්වේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ කිව්වේ මොකද්ද මේ මොකද්ද? ස්ට්‍රැටජික් ටයිම් අවුට්. ඒක අපි නම් හරි ඔව් එනේ. ඒ අපේ පහළවල බෆලෝස් අපි ප්ලේ ශ්‍රී ලංකාවට අපි තමයි ෆීල් කළේ අපි බෝල් කළේ. එතකොට මැද්දෙන් හරක් රංචුවක් ආවා. හරක් රංචුව යනකම් අපි ඉතින් මේ පොඩ්ඩක් කාලය ගත කළා පැත්තකට වෙලා. ඒ අතරේ අපි කතා කර හිටියා. ඊට පස්සේ අරගොල්ලෝ ශ්‍රී ලංකාවේ වෙලාවේ කිව්වා මේ ඒගොල්ලෝ මේ බෝල් කරන ෆීල් කරන වෙලාවේ කිව්වා අපිටත් ඕනේ ඕගොල්ලෝ විනාඩි දෙක කාලයක් ගත්තා පොඩ්ඩක් කතා වුණා. එහෙනම් අපිටත් ඕනේ වගේ කාලයක් පොඩ්ඩක් කියලා අපි ඊට පස්සේ ඒකෙත් ඊට පස්සේ තමයි ඒගොල්ලන්ටත් ඒ ක්‍රමේ ආවේ. ඒගොල්ලන්ට විනාඩි දෙකක් දුන්නා විනාඩි දෙකක්. මේ හරක් පන්නේ ඉන්නේ. ඔව් අනිත් එක තමයි දැන් ගහනවානේ ට්‍රම්පට් පාර්ට් එකක් අර මෙහෙම ගහන්නේ. කියලා ගහනවානේ ට්‍රම්පට් පාර්ට් එක. ඒ ට්‍රම්පට් පාර්ට් එක පවා අපේ හරක් එලවන්න පාවිච්චි කළේ. ඒ මුලින්ම. ඒක තමයි දැන් ඔය හැම මැච් එකකටම පාවිච්චි කරන්නේ. අර ඔයගොල්ලෝ හරක් කරන ගහපු එක නලාව තමයි දැන් ඔය හැමෝම ගහන්නේ. නෑ අපි ගෙනාවේ බස් එක නලාවක් ගෙනාවේ. නේද ඒක තමයි ගහන්නේ උනා. ඔව් ඒක තමයි දැන් දිගට ස්ටයිල් එකක් විදිහට යන්නේ. ඔය හරක් කෙලවන ඒවා නෙවෙයි දැන් අපි කතා කරන්න ඕනේ. ඇත්තටම මේ ස්ට්‍රැටජි ගැන අපි කතා කරනවා ක්‍රිකට් ක්‍රීඩාවේදී. දැන් මේ වෙලාවේදී මට කියන්න ඕනේ මම කියාගෙන හිතාගෙන ආව එකක්. ඇත්තටම මේ 20 ක්‍රිකට් කියලා කියන්නේ හරි වේගවත්. ඒ කියන්නේ පිටිකරුවෝ විශේෂයෙන් වේගයෙන් පන්දුවට පහර දෙනවා. අපි දැකලා තියෙනවා ප්‍රේක්ෂකයෝ. එතකොට මේ ප්‍රේක්ෂකා ගාර වලින් එන්නේ නිකන් පපරෙක් සද්ද. ඒ වගේම ලොකු හරි සද්ද. ඒ කියන්නේ මේ සංගීතය. එතකොට අර ගෑනු ළමයි ටික නටනවා. මේක හරි පිටිකරුවට ටිකක් අර එතකොට උත්තේජනයක් එනවා හයියෙන් ගහන්න. මේක අපි නතර කරන්න ඕනේ. දැන් අපේ කණ්ඩායම ගහන්න නැති වෙලාවට, ඒ කියන්නේ අනිත් කණ්ඩායම ගහන වෙලාවට අපිට පුළුවන් වර තියෙන දැන් ඔය ශෝක දිනවලදී වගේ වාදනය කරන සංගීත කණ්ඩ. අර තියෙන එපා වෙන්න දෙකට පිටිකරුව එතකොට ගහන්නේ. තේරුණා? ඒ වගේ අපිට පුළුවන් අන්න ඒ වගේ දෙයක් අපිට පාවිච්චි කරන්න මේ අපිට තවද පුළුවන් අපේ අඩු ලකුණු ගන්නට උද්‍යෝගය අඩු වෙන්නේ. අඩු ලකුණු ගන්නට අනිත් කණ්ඩායම අඩු කරගන්න. DJ එහෙම කරන කට්ටියද කියන්න ඕනේ. ඔව් DJ කරන කට්ටිය විශේෂයෙන් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙමනම් අපිට ලැබිලා තියෙන කාලයෙන් මෙහෙමයි. අපි අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ ප්‍රාර්ථනා කරනවා. ජය ලැබෙන්න කියලා මේ තරඟෙදිත් අවසාන තරඟෙදිත් අපිට ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.